40 Days with Jesus. දෙවියන් වහන්සේ බලන්නේ ඔබ වැටුණු වලේ ගැඹුරු දෙස නොව ඔබ එතැනින් ගොඩ එන්නට දරන ප්‍රයත්නය දෙසයි. අද දින ජෝනා දිවිසිවරයාගේ කතාවෙන් අපට ලැබෙන්නේ පුදුම සහගත පණිවිඩයක්. මුළු නගරයක්ම දෙවන් වහන්සේට පිටුපා පව් කළත් දෙවන් වහන්සේගේ එකම එක වචනයකින් ඔවුන් සියල්ලෝම වෙනස් වෙනවා. අද ලූක් සුභාරංචින් ජේසුස් වහන්සේ අපට කියන්නේ ප්‍රාතිහාරයන් සොයන්නට එපා. මගේ වචනය අසා හිත වෙනස් කරගන්න. අපිට හුඟක් වෙලාවට හිතෙන්නේ දෙවන් වහන්සේ අපට දඬුවම් කරනවා. අපිට වැරදෙනකම් බලන් ඉන්නවා. නැහැ. එහෙම නෙමෙයි. අකීකරු පුත්‍රයා නැවත එනකල් මග බලා හිටපු පියා වගේ දෙවන් වහන්සේ අදත් ඔබ එනකල් බලාගෙන ඉන්නවා. ඔබ අතින් ලොකු වැරදි වෙලා ඇති. ඔබ හිතනවා ඇති මට නම් කවදාවත් සමාවක් නැහැ කියලා. නමුත් නිනීවේ වැසියන්ට සමාව ලැබුණා නම් අකීකරු පුත්‍රයාට පියාගේ ආදරය ලැබුණා නම් ඔබට ඒ ආදරේ හිමි. ඒ ආදරේ අයිති. අද අපි එක තීරණයක් ගමු. අපි හිතේ තියෙන තරහව, ඊර්ෂ්‍යාව, අකීකරුකම අදම අත්හරිමු. දෙවන් වහන්සේට අවශ්‍ය අපෙන් ලොකු දේවල් නෙමෙයි. අවංකව වෙනස් වුණු පුංචි හදවතක් විතරයි. අද දින ඔබ ගන්නා එක නිවැරදි තීරණයකින් ඔබේ මුළු ජීවිතේම ආශිර්වාදයක් කරන්නට දෙවන් වහන්සේට පුළුවන්. ජේසු පිටයි.